2013 A level applied paper එකේ ආපු ප්‍රක්ෂිප්ත පොඩි ගානක් උඩ. මෙහෙම කතාවක් කියන්නේ. අංශුවක් ඕ ලක්ෂයක සිට තිරසට 5 බෙදීම 3 කෝණයකින් u වේගයකින් ගුරුත්වය යටතේ ප්‍රක්ෂේපණය කරනු ලැබේ. අංශුව k තිරස්ව ගමන් k දුරක් තිරස්ව ගමන් කළ විට ඊට ඉහළින් එහි සිරස් උස h යි ගනී. මෙන්න මේ ප්‍රකාශයක් කරන් පෙන්නන්නලු මොකද්ද? මූල 3යි k. මූල 3යි k සමානයි h ධන gk වර්ගය බෙදීම u වර්ග බව. හරි. අංශුවක් ප්‍රක්ෂේපණය කරනවා තිරසට අංශක 60ක කෝණයකින්. ආරම්භක ප්‍රවේගය u. k තිරස් තුලක් ගියාට පස්සේ ඒකේ සිරස් උස h. මෙන්න මේ ප්‍රකාශය අරන් පෙන්නන්න කියලා කියන්නේ. හරි. එහෙනම් ප්‍රක්ෂිප්ත රදාපුතේ රූපසන අඳිමු. මේ කතාවකදී මෙහෙමනේ වෙන්නේ. මෙතනින් u ප්‍රවේගයෙන් තිරස් පොළවේ අංශුවක් ප්‍රක්ෂේපණය කරනවා. ඒතර ගුරුත්වයේ බලපෑම නිසා මෙම ආනතෝ ප්‍රක්ෂේපණය කරාට උ කියන්නේ මේ පරාවලක මේ පරාවලක කියන්නේ මේ. මේක පුතේ u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරේ. තිරසට 5 බෙදීම 3ක් කියලා කියන්නේ රේඩියන් වලින් අංශක වලින් කොත් අංශක 60යි. හරි. එතකොට u ප්‍රවේගයේ ප්‍රක්ෂේපණය කරා මේක තිරස්ව ගියාලු k දුර. එතකොට නැංගපු සිරස් උස h කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රකාශය අරන් පෙන්නන්න කියලා කියන්නේ. එහෙනම් පුතේ ආරම්භක ප්‍රවේග සංරචක ලියුවොත් එහෙම u ගෙන් cos 5 බෙදීම 3ක් වෙනවා මේ පැත්ත. u cos 5 බෙදීම 3යි. ඒ කියන්නේ u cos 5 බෙදීම අංශක 60යි. ඒ කියන්නේ u බෙදීම 2යි. සිරස්ව විභේදනය කරොත් එහෙම එන්නේ u sin 5 බෙදීම 3යි. sin 5 බෙදීම 3 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට එන්නේ කීයද? මූල 3යි u බෙදීම 2යි. එහෙනම් මෙතෙන්ට එමුන ගත මෙතන අපි a කියලා ගමු. මෙතන හරි b කියලා ගමු. ඔය ab කැලිකට ගත කාලේ අපි t කියලා ගමු. හරි. ඉතින් මේ ලකුණු 25ක් ගානක් මේ කෙටි පේපරේ ආපු ගාන. හරි අප්ලයිඩ් පේපර් එකේ ජස් 13 කෙටි ප්‍රශ්න 10න් එකට ආපු ගාන මේක පළවෙනි ගාන මම හිතන්නේ. හරි ඉස්සරව තිබ්බ ගාන මේක. හරි. දැන් ab චලිතේට මම තිරසට දානවා s සමානයි ut ධන භාගයක් et වර්ගය. තිරසට විස්ථාපනය k. තිරස් ප්‍රවේග සංරචකයේ u බෙදීම 2යි. කාලයේ t ධන භාගයයි ගුරුත්වයෙන් තිරසට බලපෑම නැහැ. ගුරුත්වයේ තියෙන තිරසට බිඳුවයි t වර්ගය. මේ කොටස බිඳුවයි. ඉතින් හරස් උරුකෝ 2යි k සමානයි ut ට. එතකොට t සමානයි 2යි k බෙදීම මොන ප්‍රකාශයක් කරනවා. ඊට පස්සේ ඔය අවස්ථාවනමුදේ තිරසට දානවා චලි සමීකරණය මොකද්ද? s සමානයි ut ධන භාගයක් et වර්ගය. තිරසට විස්ථාපනයේ h. තිරස් ප්‍රවේග සංරචකයේ මූල 3යි u බෙදීම 2යි. ඔය චලිතයට ගත වෙච්ච කාලෙමුදේ මේ t කියලා කියන්නේ. t හොයාගත්ත අපි මොකද්ද? 2යි k බෙදීම u. ධන භාගයයි ගුරුත්ව තොරේ ඍණ g. ඉහළට තියෙන චලිතයේ තියෙන ඉහළට ගුරුත්ව තුන පල්ලෙහාට. p වර්ගය කියලා කියන්නේ මෙන්න මෙයාගේ වර්ගය. කවුද? 2යි k බෙදීම u ගේ වර්ගය. හරි. එතන මේ දෙක කැපිලා ගියා u ට u කැපිලා ගියා. එහෙනම් h සමානයි මූල 3යි k. මෙතන ඍණ g බෙදීම 2යි කියලා ගමුකෝ. මෙතන අපිට 4යි k වර්ගය යට u වර්ගය. එතන මෙතන මේ කැපෙනවා 2යි. එතකොට දැන් k තියෙන්නේ k h සමානයි මූල 3යි k. ඍණ හරි මූල 3යි k ඍණ g හරි 2යි gk වර්ගනේ 2යි gk වර්ගය යට u වර්ගය. අපිට මූල 3යි k උක්ත කරොත් මේ සෙට් එක දානවා එහා පැත්තට. හරි. අපිට ගන්න බල කොහොමද? මූල 3යි k සමානයි h ධන 2යි gk වර්ගය යට u වර්ගය ඔන්න අපිට ලකුණු 25ක දානවා. හරි. එහෙනම් ඉක්මනින් තවත් මේ වගේ ලස්සන ගානකින් මම ඔයාලා හම්බෙන්නේ. හරි. ස්තුති සම්බන්ධ වෙනවා.